වෙරළු මල්. වෙරළු මල් කිව්ව ගමන් ඔයගලන්ට ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ මොකක්ද? නෝටියා. ඕකේ. රමණීපුත් සම්බුලත් සිංහලගේම ලස්සන පොතක් අරන් එන්නම් කියලා කිව්වට මගේ තියෙන පොත් සෙට් එකේ මම ඊළඟට රිවිව් කරන්නේ මොන වගේ පොතක්ද කියලා හොයාගෙන යනකොට ඔයගලන්ට කියවන්න හොඳයි කියලා රෙකමන්ඩ් කරන්නේ මොන පොතද කියලා හොයාගෙන යනකොට මට මෙන්න මේ පොත හම්බ වුණා. මේක මම කාලයකට කලින් ගොඩක් ආසාවෙන් කියවපු පොතක්. මම පොත් එකතු කරන්න ගත්තායින් පස්සේ පළවෙනිටම ගත්ත පොත් සෙට් එකේ තියෙන පොතක් තමයි මේ සකුනි හතරසිංහගේ වෙරළු මල්. සකුනි හතරසිංහ කියන්නේ Facebook එකේ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච Facebook නවල ලියන කෙනෙක්. එයාගේ මේ වෙරළු මල් කියන කතාවත් Facebook එකේ ගියා මට මතක විදියට. හැබැයි මම එයාගේ පොත කියවන්න ගත්තේ එයාගේ අහසම ගුගුරා කියන Facebook නවල එකකින්. මම දන්නේ මට මේ මමත් විශ්වවිද්‍යාලේ ගිය නිසාද විශ්වවිද්‍යාල ජීවිතය ගැන මගේ තියෙන අත්දැකීම් නිසාද රැග් එක ගැන කියන නවක වදය එහෙම නැත්නම් අපි වාත කරනවා කියලා කියනවා සමහර කැම්පස් වල. ඉතින් ඒ දේවල් නිසාද ඒකට මගේ සමීපත්වය මට සමීප හැසිරීම මගෙත් තියෙන නිසාද අත්දැකීම් තියෙන නිසාද කියලා මම දන්නේ නැහැ. එයාගේ මේ අහසම කුකුරා කියන Facebook නවල් එක මට මගේ හිතට ගොඩක් වැදුනා. සහ එයාගේ දෙපස් රටාව, ඒක ලියන විදිය, ඒක හරිම තාත්වික බවක් ඒ කතාවල තිබ්බා. ඉතින් මට හිතුණා එයා දැනට මුද්‍රණය කරලා තියෙන පොත් දෙකම මට ගත්තොත් හොඳයි කියලා අරන් කියවන්න. මොකද එයාගේ කතාවල තරමක් දුරට සත්‍යයට ළඟ විදියට තාත්විකව ගොඩක් කතා ලියලා තිබ්බ නිසා. කියන්නේ තර්කානුකූලව ගත්තොත් ගොඩක් සිද්ධි එකිනෙකට සම්බන්ධ වෙන විදිහට හරිම ගැළපීමක් ඇතුව ගලාගෙන යන්න එයාගේ කතාවල ලියලා තියෙනවා. ඉතින් මේ වෙරළු මල් කියන කතාව මම හිතන්නේ එයාගේ පළවෙනි පොත වෙන්න ඕනේ. මට මතක විදිහට එක්ක පළවෙනි පොත මුද්‍රණය කරපු පළවෙනි පොත හරි දෙවෙනි පොත හරි වෙන්න ඕනේ. ඒ ගැන මට සහතික කරන්න නම් බැහැ. සමහර විට මේ පොත් දෙකම එකපාර මුද්‍රණය කළාද දන්නේ නැහැ. මම හිතනවා එයා කොහොම හරි මේ තාක් නිකුත් කරලා තියෙන පොත් දෙකයි දැනට මම බලාගෙන ඉන්නවා එයාගේ අහසම ගුරා පොත. ඒකේ දෙවෙනි කොටස මුරුගසන් වැහි. ඒ දෙකම කොයි වෙලාවෙ හරි මුද්‍රණය වෙලා එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් අපි වෙරළු මල් කියන කතාව ගත්තොත් මේකත් අර මම කිව්වා වගේ සත්‍යයට ළඟ ගොඩක් තාත්වික අයුරින් ලියවිච්ච කතාවක්. අද සමාජයේ ගොඩක් දෙනා ලියන්න හිතන්නේ නැති නමුත් ඉහළ පැලැන්තිවල සමාජවල කියන එකෙන් මම අදහස් කරන්නේ ධනවත් ව්‍යාපාරිකයන්ගේ ධනවත්යයි කියන ප්‍රභූ පැලැන්තියේ දුවදරුවන්ගේ ඇතුළවන්තය කොයි වගේද? ඒගොල්ලෝ මොන වගේ දේවල්ද කරන්නේ? එතකොට ඒ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ වැරදි තියෙන ඒවා කොහොමද හංගන්නේ? සල්ලි වලින් ඒවා යට ගහන්නේ කොහොමද? ඇත්තට මේවා වැරදිද හරිද කියන දේවල් ඒ ළමයින්ට තේරෙන්නේ කොහොමද? ඒ හැමදේමත් එක්ක ආදරය කියන්නේ මොකක්ද? ආදරයත් එක්ක ලිංගිකත්වය කොහොමද එකතු වෙන්නේ? ඒ හැමදේම හරිම ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් ඉතාමත් හොඳට ගලපලා ලියලා තියෙන කතාවක් ගැන ඔයා හොයනවා නම් මම රෙකමන්ඩ් කරනවා සකුනි හතරසිංහගේ වෙරළු මල් කියන පොතත් අනිත් පොතුත්. ඒ හැම එකම එයාගේ ශෘංගාරයට බර දේවල් තියෙනවා වගේම කතාවට කිසිම හානියක් නොවෙන්න ඉතාමත් හොඳ ගැළපීමක් ඇතුව කතාව ලියලා තියෙනවා. ඉතින් මම මේ කියවන මේ පිටිපස්සේ තියෙන මේ කෑල්ල කියවුවාම